ට්‍රිලියන 28යි 76 වසරක ණය ප්‍රමාණය. මේ අවුරුදු එකමාරට අනුර කුමාර දිසානායක අරන් තිනවා ට්‍රිලියන 5ක්. ඒ ලිස්ටට ගජමගුල් අධිභාරයට කලින් දවසේ වාහනානයනය කරන්නට LC ඕපන් කරන්න ගජමිතුරු චෞර රැළට ඉඩකඩ හදලා දෙනවා. මෙන්න පුනරුදේ මේ ජනතා විමුක්ති පෙරමුණේ ගමේ තුන් වේලට හරියට කෑමක් නැතුව දහඩිය පෙරාගෙන පෝස්ටර් අලෝගෙන නිදි මරාගෙන විප්ලවය කියලා එකක් හිතේ තියාගෙන සමාජවාදී කියලා එකක් හිතේ තියාගෙන දරු පවුල ගැන නොසලකා ඒ වැඩ කරපු මිනිහගේ දහඩිය බිඳු තමයි අද ධම්මික පෙරේරාට කෝටි ප්‍රකෝටි ගාණින් අයුතු ලාභ ලබන්න ඉඩකඩ හදලා දී. අන්තිමට මේ මිනිස්සු කැප වෙලා තින්නේ මැරලා වැඩ කරලා තින්නේ දහඩිය හෙරලා තින්නේ ෆුල් ටයිම් වැඩ කරලා තින්නේ ධම්මික පෙරේරාට ලාභ උපදවලා දෙන්න. අනිත් අයට නොලැබෙන අතිශය විශාල ලාභ පංගු ධම්මික පෙරේරාට උපයලා දෙන්න. දැන් මෙතන තියෙනවා ප්‍රභූ පන්තියෙන්නේ බලය ගන්න ඕනේ කිව්වේ නිර්ප්‍රභූ පන්තිය. දැන් නිර්ප්‍රභූ පන්තිය බලය අරන් ව්‍යාපාරික ප්‍රභූ පැලැන්තියත් එක්ක අලුත් ප්‍රභූ පන්තියක් හදනවා. අලුත් ප්‍රභූ පන්තියක් හදනවා. අලුත් වාම ප්‍රභූ පන්තියක් හදනවා. මේ පෝස්ටර් අලෝපේක තාම ඉන්නේ හාමතේ. ප්‍රභූ පන්තිය එලවලා බලයගත්තු නිර්ප්‍රභූ මහත්තුරු ව්‍යාපාරික ප්‍රභූන්ගේ අද රූකඩ බබට පරිවර්තනයට ලක් වෙලා තියෙනවා. මේ චෞර ගජමිතුරු වලල්ලට ඕන කරන විදියටයි මේ රට අද පාලනය කරන්නේ. අනිත් පැත්තෙන් මේ රට පාලනය කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ඕන කරන විදියට. ඊයේ පෙරේද මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියනවා ඔය ණය ගන්න ඕන ණය නැතුව රටක ආර්ථිකයක් ගෙනියන්න බෑ. ණය මරු. එහෙම නෙවෙයි කලින් තිබිච්ච ජනතා විමුක්ති පෙරමුණ. ඔය මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒකේ පූර්වකාලීන සමාජිකෙක්වත් මොකෙක්වත් නෙවෙයි. මධ්‍යම කමිටු සමාජිකෙක්වත් මොකෙක්වත් නෙවෙයි. එයා ඔහොම කිව්වට එයා නොදන්න ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ මේ ණය උගුලක මේ ලංකාව හිර කරනවා කියලා. ට්‍රිලියන 28යි 76 වසරක ණය ප්‍රමාණය. මේ අවුරුදු එකමාරට අනුර කුමාර දිසානායක අරන් තිනවා ට්‍රිලියන 5ක්. මේ ණය උගුලෙන් මේ රට බේර ගන්නද මේ ණය ගන්නෙ? දැන් කියනවා ඩොලර් මිලියන් 700ක් අපිට මුල්‍ය අරමුදලෙන් හම්බෙන්න නියමිතයිලු. ඒ 700 නිකන් හම්බෙන්නේ නැහැ. මේ 25 වෙනිදා වෙනකොට අපිට ආරංචි හැටියට මේ 25 වෙනකොට තෙල් මිල ආයෙ වටයකින් ස්ථා විශාලාගයකින් ඉහළ දාන්න නියමිතයි. නැවත වටයකින් විදුලිය මිල ඉහළ දාන්න නියමිතයි. ඒ ටික ඒ විදියට කරොත් විතරයි මුල්‍ය අරමුදල ඔය කියන ඩොලර් මිලියන් 700 දෙන්නේ. ඩොලර් මිලියන් 700 කියන්නේ තෙල් නැව් 3කට සමානාගයක්. තෙල් නැව් 3කට බිල ගෙවුවා මේ 700 හොයාගන්න නැහැ. දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? මුල්‍ය අරමුදල එක පැත්තකින් දේශීය නිෂ්පාදන අධෛර්යයට පත් කරන නීති රීති වලට ආණ්ඩුව තල්ලු කරලා තියෙනවා. රටෙන් එළියට විදේශ විනිමය වැඩි වැඩියෙන් යාම වනාහි වෙළඳ පරතරය පුළුල් වීම වනාහි තව තවත් විදේශ ණය ගැනීම මත යැපෙන දීන ඉරණමකට රාජ්‍ය ගොදුරු කිරීම. දැන් මේ යන්නේ විෂම චක්‍රේ. සංචාරක ව්‍යාපාරේ පොඩ්ඩක් අඩු වෙච්ච ගමන් අපිට කක්කල් කැස්ස හැදෙන්නේ ඒකයි. මොනවා හරි ලෝක පරිමාණ වසංගතයක් ආවොත් අපිට නියුමෝනියාව හැදෙන්නේ ඒකයි. ඒ නිසා මේ තමයි මුල්‍ය අරමුදලේ උපාය මාර්ගය. දැන් ලබන අවුරුදු මාර්තු වෙනකොට මේ ගහලා තියෙන අවුරුදු 4 එකකතාවය ඉවරයි. අපි අහනවා මේ ආණ්ඩුවට න්‍යාය පත්‍රයක් තියනවද? උපාය මාර්ගයක් තියනවද? ශක්තියක් තියනවද? ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට අවසන් වෙන මුල්‍ය අරමුදලේ ගිවිසුමෙන් එළියට එන්න. මේ යන විදියට ගියොත් මේගොල්ලෝ මීටත් වඩා භයානක එකඟතාවන් සහිත මුල්‍ය අරමුදලේ නව ගිවිසුමකට යටත් වෙන පාරේ තමයි මාවතේ තමයි මේ රට මේ අදගෙන යන්නේ. අපේ අලුත් වීඩියෝස් බලන්න Facebook පිටුවට ලයික් කරලා YouTube channel එක subscribe කරන්න.